මේ ගල්දානේ කොහොමද බරිසාර? මම මේ දැන් දැක්කේ. ඒකට වීඩියෝ එකක් තියෙනවා. වව් මරුනේ. මම දැන් වීඩියෝ එක දැක්කේ කියලා. අපේ අමුතු පරපරාවට මේ රිකාඩ් එකක් එන්නේ. විද්‍යාව දෙකට මේ කියනවා. එහෙනම් නාසයකට යනවා. ඔව් නාසයක තමයි. එහෙනම් නාසයකට යනවා. අනිත් මොකද දන්නේ නේද? ඔව් ඉතින් වැඩ නම් ඇති. මේ වගේ අයික ගා ඉන්න හම්බෙන්නේ නැහැ. වැඩ නම් තිබ්බත් කමන්නේ. විශ්‍රාම අර්ථ සාධකෙම ගෙවනවත් දන්නේ නැහැ. ඔය මොක තිබ්බත් වැඩක් නැහැ. නිල වාහනයක් දෙනවත් දන්නේ නැහැ. ඒක ගැන නම් මට වැඩි අවබෝධයක් නැහැ. ඒ වුණාට ඔය සේරම ලැබෙන සුපිරි ජොබ් එකකට දාලා දුන්නේ නැහැ කිය ආගමට ඒකක් තියෙනවා. බුද්ධ ධර්මයට තියෙනවට ඒකක් තියෙනවා. එහෙනම් මහාන කරවමු. මට සිරි ආගමට ඒකක් තියෙනවා නම් මහාන කරමු. මරු අදහස ඈ. ඒ වුණාට ඊටත් වඩා ප්‍රතිලාභ තියෙන ජොබ් එකකට යන්න විදියක් නැහැ. හැබැයි ඒකට ඔක්කොම ෆේල් වෙන්න ඕනේ. ඒක තමයි තියෙන සුදුසුකම. ඔක්කොම ෆේල් වුණාම මොනව කරන්නේ? එහෙම වෙන්නේ කොහොමද? ඡන්ද ඉල්ලන්න දාන්න තිබුණනේ. ලංකාවේ තියෙන හොඳම ජොබ් එක. හොඳම මොඩල් ටික තෝරලා තමයි ගන්නෙ. වෙන සුදුසුකම් මොකොත් ඕනේ. අයියෝ මට ඒක අමතකුණානේ. දැන් ඉතින් මූට ඒකට සුදුසුකම් නැහැනේ. මේක ගොන හොඳට පාඩම් කරලා ඒ හතක් දාගෙන ඉවරනේ. ඕ සුදුසුකම් මදි. දැන් පරක් වැඩි. එහෙනම් කමන්නේ. එහෙනම් අපි මුව නාසයකටවත් දාමු. ඕ නාසයකට යවන එක තමා හොඳම. බයෝයි මැසුයි දෙකම කරමු. ඒ වුණාට බයෝමැස් කරලා නාසයකට යන්න බැරි වුණොත් අපෝ වෙන ජොබ් ඕන තරම් තියෙනවා. නැතුව බයෝමැස් කරාම S3ට ජොබ් තියෙනවා. මට තේරෙනවා. බයෝමැස් කරා නම් S3ට ජොබ් තියෙනවා. දැන් සමරුවා ඇති. දැන් ඉතින් නාසයකට යන්න වැඩ කරමු. හොඳට වැඩ කරොත් වැඩේ කොට දාගෙන නාසයකට කියයි. නාසයකට යන්න බැරි වුණත් S3ට ජොබ් තියෙනවා. ඒකත් ඇත්තට ගණන් වලට ඒකක් අරගෙන A level ගොඩ දැම්මු මට ඔය ගණන් කද්දක්ද බං? උඹට මෙච්චර වෙලා ගිහිල්ලත් මේ ගාන තිබ්බ සිරිමල්ගේ වයස හොයාගන්න බැරි වුණානේ. සිරිමල්ගේ වයස 520ක් වань තාත්තේ. උඹට ඔය උත්තරය ඇවිල්ලා තියෙන්නේ